අතාරිනවා. රිමෝට් එක දෙන්නේ තමුසිගේ මම දන්න ටීවී කුඩු කරනවා. දෙන්නේ රිමෝට් එක දෙනවා. දෙන්නේ මමයි මුලින්ම වැළුවේ. නෑ කවන්නේ. මම මුලින්ම වැළුවේ. මොන මල කරුමයක්ද බම්මේ උදේ පාන්දරම? අම්මා මේ මුට කියන රිමෝට් එක දෙන්න කියලා හොඳේ. මමයි මුලින්ම ගත්තේ. බොරු කියන්න එපා. ඔයි මමයි මුලින්ම රිමෝට් එක ගත්තේ. අනේ අම්මා මමුට ඊරෑ කිව්වා මට අද උදේ හැරි පොට් යන මේ නිසා මට ටීවී එක බලන්න රිමෝට් එක ඕනි කියලා. දැන් මු රිමෝට් එක දෙන්නේ නැහැ. ඇත්තද? අම්මා මම පෙරේද මෙයාට කිව්වා අද මැච් එකේ ෆයිනල් එක තියෙනවා කියලා. දෙන්නේ නැහැ රිමෝට් එක. දෙන්නේ නැහැ. පුළුවන් නම් ගන්නවා. අනේ ඔන්න ඕක නවත්තපල්ලා බං. අපි මේ ගමටම පේන උජාරුවෙන් හිටියට ගමේ මිනිස්සු හිතයි අපේ ගෙදර රණ්ඩු කියලා. බොල දෙන්න මෙහෙම කෑ ගහනකොට. මම මේක නතර කරන්න මම්මි. හරිද? හැබැයි මේ ගෙදර ටීවී දෙකක් ගේන්න ඕන. උඹලා කියන විදිහට මේ ගෙදර ටීවී දෙක ගේන්න මට තව මිනිහෙක් හම්බ කරලා දෙන්න වෙන්නේ. ඇයි යකෝ? ආය අන්තිම පාර මම මේ කියන්නේ. දෙන්නේ දෙනවා. දෙන්නේ දෙනවා නැත්තම් දෙන්නේ දෙනවා හොඳේ. දෙනවා. පුළුවන් නම් ගන්නවා. මේ අහලගම් හතකවත් නැතුව ඇති මේ වගේ සිරි කාලකන්ණි ළමයි දෙන්නේ. මේ දැන් අර පුතා හෙට නේද එනවා කිව්වේ මාව හම්බ වෙන්න? ඔව් අම්මා. හෙට තමයි යා එනවා කිව්වේ. ඇති ඇඹරුණා. මේ හානි චූටි පුතා. හෙට අක්ක බඳින්න ඉන්න ළමයා මේ ගෙදරට එනවා මාව හම්බ වෙන්න. ඒ ළමයා මේ ගෙදරට ආවම ඔයා බොහොම විනීත විදියට හැසිරෙන්න ඕනේ. හොඳේ? මගේ නම්බුව රකින්න ඕනේ. මම මේ බොලා දෙන්නටමයි කියන්නේ. බොලා දෙන්නම මගේ නම්බුව රැකපන්. ඇහුණාද උඹට? හරි අනේ. අනේ පුතා මොකටද අනේ මෙච්චර තෑගි? බොරු වියදමක් නේද? මොන වියදමක්ද ආන්ටි? මේක ගෙනාවේ ආන්ටිට. මොකද ජමයිකන් වලින් ගෙනාවු පාන් ටෝස්ට් එක. අනේ මොකට කලදර වුණාද මන්ද පුතේ ඔයා? මූ අන්දලා තව බඩු ටිකක් ගෙන්න ගන්න ඕනේ. මේ ඉතින් පුතා ඔයා කොහෙද වැඩ කරන්නේ? පින්නවල අලියනාදාගාරේ ආන්ටි. මේ පුතා අලියෙක්ට දෙන්නේ? අයියෝ නෑ ආන්ටි මං එක සුබෝයිස කෙනෙක්. හොඳයිනේ. මේ එහෙනම් පුතාලා කතා බහ කර කර ඉන්න. මේ මං ගිහලා තේ ටිකක් හදාගෙන ඉන්නම්. හොඳේ? කතා කර කර ඉන්න. හොඳේ? මේ අපි දෙන්නත් එළියට ගිහලා කතා කර කර ඉන්න. යා. අපි දෙන්න දැන් වෙඩින් එක ගන්නේ කොහමද? වෙස්ටර්න්ද කැන්ඩියන්ද? වෙස්ටර්න් හොඳයි නේ. වෙස්ටර්න් එක මම හරියට ලස්සනට ඉතින්. නෑ බබා. ඕන කැන්ඩියන් හොඳයි. නිලම විදියට ඇඳලා එතකොට වගේ ගාම්භීර බව තව වැඩි වෙනවා. බබා ඒක පස්සේනේ. දෙන්න රජෝ මම උඹට අද වැඩි. හිටපන්කෝ මේක තියලා නැක.
අනේ මම පැලවෙනවනේ ලැට් වලට ගියාම. යන්නේ. ඉන්න දොර ඇරෙන්නේ නැත්තේ. මොකද මමුලක් කරනවද මන් දන්නේ නාන කාමර වල දොර වල වහගෙන. චකෝ මාන්නේ. චූටි පුතා. චකෝ මේ දොර ඇරපන්. දොර Kalau yang hilangin tahu sih. අම්මෝ මාර ආදල් වැඩේ ඕයි උනේ. හා? තමුසි කොහොමද මෙතන? මේ කවුද දොර ගට්ටු කරන්නේ? තමුසි නෙමෙයි ඇතුළේ ඉන්නේ. මං තමුසි කියලා හිතාගෙන දොර ලොක් කරානේ ඕයි. ඕයි මේ අම්මා ඇතුළේ ඉන්නේ. මං අද ඉවරයි ඕයි. ටක්කාල දොර අරිනව බලන්න ඉන්න නැතුව. අම්සේ හොඳයි. අකුල කවුද අපෝ එළිය දොර ලොක් කරේ? මෙන්න මේ අම්මගේ ජූස් පොට්ට තමයි ලොක් කරලා තියෙන්නේ. අම්මගේ පර්ස් එකේ සල්ලි අරන් තියෙන ලොක් කරලා. නෑ අම්මා නෑ මන් නෙවෙයි. මේ මොනවද ඔය පච කියන්නේ? පච කියන්න එපා. හිටපන්කෝ. මං අද තොපිලා දෙන්නම බාවනවා. හිටපන්. තොපිලා දෙන්නම බාවනවා. බා මම මේ උඹෙන් අහන්නමයි හිටියේ. මොකද්ද වන්ද? හැබැයි ඔබ මට ඇත්තම කියන්න ඕනේ හොඳේ. මට බොරු කියන්න නම් බෑ. හරි හරි ඉතින් ඇත්ත කියන්න. මොකද්ද? මේ මල්ලිට කෙල්ලෙක් එහෙම ඉන්නවද බං? මේ මල්ලිට කෙල්ලෙක් නෑ අම්මා. අම්බෝ ඇති ආන්දා මම මේ බය හිටි ඕක මෙන්න මේ විභාගය ඇස්සේ ওই සම්බන්ධකම් පටලවගෙන විභාගය අනාගන්නේ කියලා. අම්බෝ ඇති ආන්දා නෑ අම්මා. මම මේ කිව්වේ මේ ඔයාට නොකියත් බෑ. ඒ වුණාට ඉතින් කියන්නත් වෙනවා. මේ මල්ලිට කෙල්ලෙක් නෑ. හැබැයි මල්ලිට කොල්ලෙක් නම් ඉන්නවා. අනේ බලන්නක පුතේ මේ වෙච්ච දේ. මන් දැන් කොහොමද මේ රටේට ලෝකෙට විශේෂයෙන් අපි මේ ගිවල් පැත්තේ අයට මූණ දෙන්නේ? මූ අපේ පරම්පරාවේ දැලි ගෑවනේ. සොක්කිලිය. මට තේරෙනවා ආන්ටි මට තේරෙනවා. අයියෝ. කවදා කවුරු කරපු අජාසත්ත වැඩක්ද මේ සක්කිලිය අපිට කරේ? මට වැඩක් නෑ පුතේ ජීවත් වෙලා. මට වැඩක් නෑ. අම්මේ මේ මොකද මේ අඬන්නේ? අඬන්නේ? යකෝ ලැජ්ජ නැතුව මගෙන් අහන හැටි විතරක් ඒක. සක්කිලිය. ඉතින් මට බනින්නේ මම මොකද කරේ? උඹ අපේ පරම්පරාවෙම දැලි ගෑවා. පරම්පරාවෙම. යකෝ කෙල්ලෙක් එක්ක යාළු වුණා නම් කමක් නෑ. ඉතින් අම්මන් කෙල්ලෙක් කියාලු නෑනේ. උඹ මේ අම්මට ආයේ අම්මා කියලා කතා කරන්න එපා. මේ මොකද මේ මං කෙල්ලෙක් කියාලුත් නෑ මට බනින්නේ. ඔව් පුතේ ඔව්. උඹ කෙල්ලෙක් එක්ක යාළු නෑ. උඹ යාළු කොල්ලෙක් එක්කනේ. අන්න ඒක තමයි මට මෙතන තියෙන ප්‍රශ්නේ. මේ වල පාන්දුරු කඳුරු ලැබෙද්ද මේ කියන්නේ? ඇක්කේ මේ අම්ම මොනවද කියන්නේ? අක්කගෙන් අහන්න දෙයක් නෑ යකෝ. අක්කා තමයි මටත් කිව්වේ. හොඳ වෙලාවට මම මේක ගැන කලින් දැනගත්තේ. විනාශයක් වෙන්න කලින්. අක්කේ තමුසට